දිව්‍ය ලෝකේ සැපයිද? ඔබ කියනවා නම් දිව්‍ය ලෝකේ සැපයි කියලා ඒක වැරදි. දිව්‍ය ලෝකේ සැපයි කොහෙට වඩාද? මනුස්ස ලෝකෙට වඩා. ඔබ එහෙම කියනවා නම් මම ඔබට කියනවා සංජීවක නරකාදිය සොඳුරුම නරකාදිය කියලා. ඇයි? සොඳුරුම නරකාදිය. ඇයි? අටමහා නරකාදි වලින් උඩම තියෙන්නේ ඒක නිසා. ඒ දිව්‍ය ලෝකෙත් සැපයි නම් සංජීවක නරකාදිය සැප නැද්ද? සැපයි. කොහෙට වඩාද? අවීතියට වඩා සැපයි. යනවනම් යන්න කොහෙටද? සංජීවකයට. දැන් එහෙම කිව්වොත් හරිද? පින්වතුනි ඔය හැම තැනම ගිනිනේ තියෙන්නේ. කාමයේ උල උලා කන පිරිසක් ඉන්න තැනක කොහෙද පින්වතුනි සැපක් තියෙන්නේ? උදාහරණයක් ගන්න. ගමේ ඉන්නවා ලස්සන කෙල්ලක්. මේ කොල්ලට කොහොම හරි ඕනේ මොකද හැමෝම ඒක දිහා බලන නිසා මේ කොල්ලට ඕනේ ඒ කිව්වම ගෙදර ගේන්න. මහන්සියලා කොහොම හරි ඒ කිව්ව ගෙදර ගේනවා. ගෙන ආපු දවසේ ඉඳලා දැන් මුට වැඩට ගිය හැකේද? මෝ කියනවා එළියට බහින්න එපා. මං ජනෙල් ටික ඔක්කොම බැහුවා. කවුරුත් ආවට කතා කරන්න එපා. කියනවද නැද්ද? මු නිදන් රකින්න බහිරවෙක් වගේ පින්වතුනි ඒ කොහේ හරි මගුල් ගෙදරකට හරි ගියා නම් මොකද වෙන්නේ? නිදන් රකින්න බහිරවය වගේ පැත්තක ඉඳන් ඉන්නවා. ඇයි හේතුව? මස් කැටියක් ගත් උකුසෙකු අහසේ මස් නොදැමුව උකුසංගෙන් වෙනසේ. ඔන්න ඕකයි හේතුව. පින්වතුනි ඔබ ඔය කැමති වෙලා තියෙන හැමෝම කැමති දෙයකට නෙමෙයිද? එහෙනම් ඒ දේ ඔබ ලබා ගත්තට පස්සේ ඔබට පුළුවන් ද ඒක තියාගෙන ඉන්න නිකන් ඉන්න දෙයිද? අර ගමේම ඉන්න ලස්සනම කෙල්ල දිහා කී දෙනෙක් ඇස් ගහගෙන බලන් හිටියද? ඔබ නේද ගත්තේ? දැන් අනිත් උන් ඉන්න දෙයිද? දැන් ඔබට ලොක් කරලා යන්න වෙනව නේද? අලුත් කබඩ් එකක් ගෙදරට ගේන්න වෙනවා මොකටද? ගෑණිව ලොක් කරන්න. ඔව්ද නැද්ද? ඔය දේ නෙමෙයි දුරුම් වෙලා තියෙන්නේ. ඇයි ඔය මහ ලොකු ලස්සන ෆෝන් එකක් අතේ තියාගෙන ඕක ගත්තේ වීරය වගේ ඉන්න නේද? ඕක ගත්ත දවස් ඉඳලා ඕකට මුර කරනව හැරෙන්න වෙන මොකද්ද ඔබ කළේ? හොඳට කල්පනා කරලා බලන්න. ඇයි? අරගෙන ඔබනේ ගත්තේ ඉතින් ඔබට ඕන විදිහට ඕක තියන් ඉන්න බැරිය. ඇයි ඕක කොච්චර රකින්නේ? හේතුව මොකද්ද? ඔබ ඔය කැමති උනේ ලෝක සත්‍යය කැමති එකකට. ලෝක සත්‍යයට වටින දෙයකටයි ඔබ කැමති උනේ. ඒක නිසා දැන් ඔබ ඒක ලබා ගත්තට ලෝක සත්‍යය බලන් ඉන්නවා ඒකම ලබන්න. ඉතින් ඔබට ඕක තියාගෙන ඉන්න දෙයිද? ඒකයි කිව්වේ පිංගුතුනි බුදුහාඳුරෝ අර මස් කැටියක් ගත් උකුසෙක වාසේ මේක අපේ වීදාගම නායක හාමුදුරුවන්ගේ ලෝවැඩ සංගරාවේ තියෙන කවියක්. තථාගතයන් වහන්සේගේ දේශනාව අරගෙන සිංහලට පරිවර්තනය කරලා තියෙන සිංහලෙන් කවියට නගලා තියෙන්නේ. මස් කැටියක් ගත් උකුසෙකු අහසේ මස් නොදැමුව උකුසංගෙන් වෙනසේ. උකුස්ස හැම කෙනාටම ඕනේ මස් නේද? ඔබ මස් කැටයක් විසිකලාට පස්සේ එක උකුස්සෙක් ඉක්මනින් ඒක දැහැගෙන ඉගිල්ලෙන්න හදනකොට දැන් අනිත් අය ඉඩ අරීද යන්නේ යාට? ඇයි හැමෝටම ඕනේ ඕක නේද? අන්න කට්ටියත් එක්කම ගිහිල්ලා අර කට කොටනවා. කොටලා ඒකව මරලා අර මස් කැටේ ගන්නවා. ඒ මස් කෑල්ල ගන්න එක හිතනවා දැන් මන් දින්නයි කියලා. ඒ ගොන් උකුස්සට තේරෙන්නේ නැහැ නේද? කලින් එකාට වෙච්ච එකම තමයි මටත් වෙන්නේ කියලා. අනේ පින්වතුනි ඔබ ඔබගේ වාසනාවන්ත මනුස්ස ජීවිතේ සිකියුරිටි ගාඩ් කෙනෙක් විදිහට ගත කරලා මැරිලා යනවා. ඔබගේ සාක්කුවේ තියෙන යතුරු ගාන ඒකට සාක්ෂි දරනවා ඇති. ඔබට නිදහසේ නිදා ගන්නවත් බෑ නේද? මොකද්ද පින්වතුනි මේ කරගත්තේ ඔබ ජීවිතේට? තිරිසන්නු මේට වඩා හොඳට සතුටින් ජීවත් වෙනවනේ. පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ මොකද්ද මේ කරගත්තේ?
ෆෝන් එක රකින්න ඕනේ, මාලේ රකින්න ඕනේ, මුද්ද රකින්න ඕනේ, වලලු ටික රකින්න ඕනේ, ඇඳුම් ටික රකින්න ඕනේ, පොඩි ළමයව රකින්න ඕනේ, ලොකු ළමයව රකින්න ඕනේ, කෙල්ලව රකින්න ඕනේ, ලොකු දුවව රකින්න ඕනේ, අම්මව රකින්න ඕනේ. තව කොච්චර කියන්නද මං? හෙට එළි වෙනකන් කිව්ව හැකි නේද ඔබ රකින්න ටික? මොන අපරාධයක්ද පින්වතුනි ඔය කරගත්තේ? ඔබ රැස් කරනකොට හිතුවේ නෑ නේද ඔය ටික ඔබට වෙයි කියලා. නමුත් අන්තිමට උදා වෙච්ච දේ බලන්න. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි මේකේ තියෙන ආදීනව. මෙන්න මේක හරියාකාරව ඔබට වැටහුණා නම් ඔබට අනත්ත් ස්වභාවය කියන එක වැටහෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු අසාර ස්වභාවය. මෙන්න මේ අසාර ස්වභාවයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. හොඳට බලන්න පින්වතුනි ඔන්න අසත්පුරුෂයා විසින් වටිනකමක් දුන්නහම ඔබ ඒකට කැමති වුණා. කැමති වෙලා ඔබ ඒක ලබන්න කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරද්දී ඒකට විපාකයක් විදියට ඔබට උපදින්න වෙනවා. ලේසි පහසු වැඩක්ද? ඔබට જાතියක් සකස් වෙනවා. ඒ જાතිය දේව જાතිය වුණත් ඒක જાතියක් පින්වතුනි ඒකට ඒකාන්තයෙන්ම සංසාරේ කරගත්ත විපාක බහිනවද නැද්ද? විපාක බහිනවද නැද්ද? බහිනවා. සුගතියේ ඉපදුනා කියලා